Hi guys, ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝටම ඉතින් ගොඩක් දවසකට පස්සේ තමයි මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් මේ ලෑස්ති වෙන්නේ සිරිපාද යන්න. ඉතින් සිරිපාද යන්න කලින් ඉතින් මුල්ම චාරිත්‍රයක් හැටියට ගමේ පන්සලට ගිහිල්ලා සමන් දේවාලයට පඳුරක් දාලා යන සියලු දෙනාම ආරක්ෂා කරන්න පරිස්සම් කරන්න කියලා කවුරුත් ප්‍රාර්ථනා කරනවනේ. ඉතින් අපිත් මේ ලෑස්ති වෙන්නේ පන්සලට ගිහිල්ලා පඳුරක් දාලා අපි සියලු දෙනාම පරිස්සමෙන් කරුණා කරලා නැවත පරිස්සමට එන්න ලැබෙන්න කියලා ආශිර්වාද ගන්න. ඉතින් ලෑස්තිලා ඉන්නේ නම් මේ පන්සලට යන්න. අද අප්‍රේල් 10 වෙනිදා රැයට තමයි අපි නල්ලතන බස් එක ගන්න කොළඹින්. පේනවනේ මේ ඔක්කොම ලෑස්ති කරලා තියෙන බෑග් එක ඔක්කොම. මේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. මේ වීඩියෝ එක මම 10 වෙනිදා රෙකෝඩ් කරාට ඔයගොල්ලන්ට දාන්න නම් එක්කෝ අලුත් අවුරුද්ද පහු වෙන්න පුළුවන් නැත්නම් අප්‍රේල් 14 වෙනිදා වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම අනිවාර්යෙන්ම ඉතින් අවුරුද්දට ඔයගොල්ලන්ට විශ් කරන්නත් ඕනේනේ. ඉතින් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මගේ හදවතින්ම. ඉතින් පුංචියට පටන් ගත්ත මගේ YouTube channel එකේ අද වෙනකොට මට සෑහීමකට පත් වෙන පුළුවන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ හැම දෙයකටම ස්තුතියි. මේ දෙන ආදරයට ගොඩක් ස්තුතියි. ඉතින් මාත් එක්ක දිගටම මේ වගේ ආදරෙන් ඉන්න කියලා තිල්ලනවා. එහෙනම් පන්සලට ගිහිල්ලා හම්බෙමු. ඉතින් අපි බාරයක් වෙන්න ආවේ බෙල්ලාමෙල රජමහා විහාරයේ තියෙන සමන් දේවාලයට. ඉතින් මෙතනට ඇවිල්ලා පඳුරක් දාලා අපිට පරිස්සමට කරුණා කරලා නැවත පරිස්සමට ගෙදරට එන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න තමයි ඉතින් ආවේ. මෙතන පූජා වැඩ කටයුතු ඔක්කොම කරලා ඉතින් අපි ටක් ගාලා ගෙදරක් ගියා ආයේ. ඉතින් guys දැන් යන්න තමයි හදන්නේ ගෙදර ගිහින් පන්සල් ගිහිල්ලා ඔක්කොම දැනගෙන කරගෙන ඇවිල්ලා දැන් ආයෙත් ලෑස්ති වෙලා ඉතින් සුදු වෙනගෙන යන්න ගෑනේ රැයට බස් වල කිලුට වෙනවනේ. ආයෙ වෙන ඇඳුමක් දාගෙන ඉතින් දැන් පෙටාවලට යන්න හදන්නේ. පෙටා වලට යන්නේ ගෙදර ඉඳන් පික්නික් එක දාලා තියෙන එන ගමන් එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න ඉතින්. ඉතින් ගයිස් ඔන්න වාහනේ නම් ආව අපි දැන් මේ ගෙදරින් පිටත් වෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මුලින්ම මම වීඩියෝ එක පටන් ගද්දිම කියන්නම් මේ vlog එක ටිකක් දිග vlog එකක් වෙයි. මොකද අපි සිරිපා කරුණා කරන්නේ දවස් 3ක් එහෙ ඉන්නවා නල්ලතන්නි වල. අපි යන දවසේ සිරිපා කරුණා කරන්නේ නැහැ. අපි දෙවෙනි දවසේ තමයි කරුණා කරන්නේ. දැන් අපි මේ පාරත් කොළඹින් පිටත් වෙන්නේ රැයට. එතකොට නල්ලතන්නි වලට යනකොට පාන්දර වෙනවා. එදා දවසේ මහන්සි විවේක අරගෙන දෙවෙනි දවසේ තමයි අපි සිරිපා කරුණා කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් ලස්සන තැන් එක ලස්සන වීඩියෝ එකක් මම ගේනවා. ඉතින් කිසිම තැනක් මිස් කරගන්න නැතුව මේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ගයිස් අපි පිටකොටුවට එනකොට නම් එදා දවසේ ගොඩාක් සෙනග හිටියා බස් වලට. මොකද දැන් ගමේ යන දවස් අප්‍රේල් 10 වෙනිදා අවුරුදු වලට මිනිස්සු නිවාඩු අරගෙන මේ ගමේ යන දවස්නේ. ඉතින් අපි නම් උදේ ගිහිල්ලා බුකින් දාපු හින්දා අපිට සීට් හම්බුණා. ඉතින් සමහර කට්ටියට නම් සීට් හම්බුන්නේ නැහැ. ඉතින් මොකෝ කරන්නේ ඉතින් කවුරුත් ඉක්මනට ගමට යන්නනේ බලන්නේ නේද ඉතින්. ඉතින් අපි පිටකොටුවට එනකොට නම් අපි බුකින් දාපු බස් එකේ වෙලී ස්ටෑන්ඩ් එකට ගහලා තිබුණේ නැහැ. ඉතින් අපි චුට්ට වෙලාවක් ස්ටෑන්ඩ් එකේ ඉඳලා ඊට පස්සේ තමයි ඉතින් අපේ බස් එක ආවේ. ඉතින් ඒ බස් එකටත් ගොඩාක් සෙනග හිටියා හැටන් වලට යන්න. සිරිපා කරුණා කරන අයම නෙමෙයි. ඉතින් ගම් වලට යන මිනිස්සුත් එදා දවසේ හිටියා ඒ බස් එකේ ඉතින් ගොඩක්. ඉතින් ඔන්න බස් එක නම් ආවා. ඉතින් අපි බස් එකේ නැග්ගා. ඉතින් අපි බුකින් දාපු නිසා අපිට දෙයියාගේ පිටින් සීට් හම්බුණා ගයිස්. උදෙන්ම ගිහිල්ලා අපි ඒක කල්පනා කරලම අපි ඒක කරපු හින්දා නැත්තම් අපිටත් හිටගෙන තමයි යන්නේ. පේනවනේ ගොඩක් අය හිටගෙන යන්නේ. ඉතින් රෑ නිසා මම ගොඩක් ලොකු වීඩියෝ ප්‍රමාණයක් ගත්තේ නැහැ. රෑට වටපිටාව පේන්නේ නැහැ. තේරුමකුත් නැහැ. ඉතින් අරගෙන ඔයගොල්ලන්ට පේන්නේ නැති වීඩියෝස් දාන්න බෑනේ. ඉතින් මේ ටික අරගෙන ඊට පස්සේ ආයෙ මම තේ බොන්න නැවතුව එතනින් තමයි වීඩියෝස් ටිකක් ගත්තේ. ඉතින් මං හිතන විදිහට බස් එක නැවැත්තුවේ තේ බොන්න කිතුල්ගල හරියේදී. මං හිතන්නේ බස් එකේ හැමෝම වගේ තේ බිව්වා කෑවා. මං නම් ඇත්තටම බස් එකෙන් බැස්සෙවත් නැහැ. මට පොඩ්ඩක් නිින්ද ගිහිලා නිදි මතේ මම හිටියේ. මට ඇත්තටම ඕනි වුණේ දැන් ඉක්මනට හැටන් වලට යන ගමන් මහන්සියත් එක්ක. ඉතින් මං නම් බස් එකෙන් බැස්සෙවන්නේ අපේ ගෙදර කට්ටිය නම් බීම බිව්වා. ඒගොල්ලෝ සෝටිස් එහෙම කෑවා. මං නම් මුකුත් කෑවේ නැහැ. මං එහෙම ඇත්තටම බස් වල යනකොට ගොඩක් ලොකුට කන්නේත් නැහැ. ඉතින් ඉක්මනට හැටන් වලට යන්න තිබ්බනම් ඉතින් මට ඇති. ඉතින් ඔන්න පැය ගානකට පස්සේ අපි හැටන් වලට ආවා. හැටන් වලට එනකොට මේ ලස්සන කේක් කඩයක් තමයි තිබ්බේ. මම මේක ගත්තා ඔයගොල්ලන්ට පෙන්නන්න. අපි හැටන් වලට එනකොට පාන්දර 1:00 මාරට විතර ඇති. ඒ වෙලේ නම්
බස් එකක් පිටත් වෙලා තිබ්බේ අපි එන විනාඩි 10කට විතර කලින් නල්ලතන්නේ වලට ආයෙත් විනාඩි 20කින් තමයි බස් එකක් තියෙනවා කිව්වා. ඉතින් ඒක එනකන් අපි හැටන් බස් ස්ටෑන්ඩ් එකේ හිටියා. ඉතින් ඒ බස් එක ආපු ගමන්ම ඒකට නම් නල්ලතන්නේ වලට යන කට්ටියම තමයි හිටියේ සිරිපා කරුණාකරන්නේ වෙලි පාන්දර. ඉතින් අපි ඒකේ නැගලා නල්ලතන්නේ වලට ආවා. ඔන්න ඉතින් ගයිස් පැය ගානක ගමන් මහන්සියත් එක්ක නල්ලතන්නේ වලට අපි ආවා. නල්ලතන්නේට එනකොට චුට්ටක් එළිය වැටිලා තිබ්බේ. ඉතින් මං ආපු ගමන්ම ඈතට ලස්සනට සිරිපාද කන්ද තමයි දැක්කේ. මට මෙහෙම දකිනකොට පුදුම තරම් සතුටුයි. මං ඇත්තටම සිරිපාද කරුණා කරන්න හරිම කැමතියි. අවුරුද්දකට එකපාරක් අනිවාර්යෙන් සිරිපා කරුණා කරන්න අපි එනවා ඒ වාරය ඇතුළත. ඉතින් දැන් මීට අවුරුදු 3කට කලින් මම කෝඩු ඉද්දි මම මුලින්ම සිරිපාද කරුණාකරේ මගේ මහත්තයාත් එක්ක මම මේ ඒකේ ෆොටෝස් තමයි ඔයගොල්ලන්ට මේ විදිහට එකතු කරේ. මගේ මහත්තයා නම් කෝඩු නෙමෙයි හිටියේ. මම කෝඩු හිටියේ. ඉතින් දැන් අවුරුදු 3කට කලින් ඉතින් එදා ඉඳන් අද වෙන තුරාවට අපි දෙන්නම හිතාගෙන ඉන්නවා හැම අවුරුද්දෙම සිරිපාද වාරේ අනිවාර්යෙන් එනවා කියලා සිරිපාද කරුණා කරන්න මොන වැඩේ තිබ්බත් අපි දෙන්න සිරිපාද කරුණා කරන්න ඒ දවස් ටික අනිවාර්යෙන්ම වෙන් කරනවා. ඉතින් දැන් වටපිටාවෙත් ලස්සන බලලා අපි මේ ලෑස්ති වෙන්නේ අපි නතර වෙලා ඉන්න තැනට යන්න. ඉතින් අපි සිරිපාදේ නල්ලතන්නේ වලට ආවොත් අපි නතර වෙන හොටල් එකක් තියෙනවා. අපි එතනට තමයි මේ යන්නේ. ඉතින් ගමන් මහන්සියත් ඇරලා උදේට මොන හරි කන්නත් ඕනේ. මුලින්ම අපි ගිහින් බලමු අපේ හොටල් එක කොයි වගේද කියලා. ඉතින් රූම් එකෙන් එළියට ආවට පස්සේ මේ වගේ බැල්කනි එකක් තියෙනවා. ඇත්තටම මේ හොටල් එකේ මම වැඩිපුරම ඉන්නේ මෙතන තමයි. ඒ කියන්නේ හරිම නිදහස් වටපිටාව හරිම ලස්සනට පේනවා. ඒ විතරක් නෙමෙයි සිරිපාද කන්ද හරිම ලස්සනට පේනවා. දවල්ටද හවසටද මාරම ලස්සනයි. රෑට ඊටත් වඩා ලස්සනයි ලයිට් බල්බ් එක. හරිම ලස්සනයි මේ පේනවනේ. ඇත්තට මේ පේන්නේ සිරිපාදේ. මේ බැල්කනියටම වෙලා ඉන්න හිතෙනවා. මම නම් රූම් එකේ හිටියේ නැති තරම් බැල්කනියෙම තමයි හිටියේ. මෙතනට වෙලා මේ කන්ද දිහා බලාගෙනම තමයි හිටියේ. මම නම් ඒ තරම්ම ආසයි. මම රැටත් කොහොමද පේන්නේ කියලා අනිවාර්යෙන්ම දාන්නම් ඕගොල්ලන්ට වීඩියෝ එකක්. ඉතින් දැන් මේ රූම් එකට ආවට පස්සේ ඉතින් චුට්ටක් මහන්සිය. ඇත්තටම මේ වොෂ් එකක් දාගත්තොත් චුට්ටක් නිදා ගන්න ඕනේ. වොෂ් එකක් දාන්න නැතුවම ඉතින් මුලින්ම උදේට කන්න ඕනි කියලා තමයි හිතුවේ. ඉතින් මුලින් උදේට කන්න කලින් රසම රස තේ එකක් හම්බුණා. ඉතින් ඒකත් මේ බොන ගමන් එන්නේ. ඉතින් කාගෙන්වත් නෙමෙයි අපේ අම්මගෙන් තමයි. ඉතින් අපේ අම්මා තේ එකක් හැදුවා ආපු ගමන්ම උදේට තේ බීලත් හිටපු නැති හින්දා ඉතින් අපි කට්ටියම තේ බොන ගමන් තමයි ඉන්නේ මේ බැල්කනියට වෙලා. ඉතින් සිරිපාද කන්දත් බලාගෙන ඉතින් ඊට පස්සේ කඩේට ගිහිල්ලා මුලින්ම එලෝ රොටි තමයි කෑවේ. මට හරි ආසාවක් තිබ්බා ඇත්තට මේ සිරිපාද එලෝ රොටි කන්න. ඒ තරම් මාර රහයි මේ එලෝ රොටි මේ අර වෙජිටේරියන් උනත් හරිම රහයි මේ මම මාර ආසයි කන්න. ඉතින් මුලින්ම එලෝ රොටි තමයි කෑවේ. ඊට පස්සේ තමයි ඉතින් අපි උදේට කෑම කෑවේ. ඉතින් උදේ කෑමට මෙහෙ තිබුණේ ඉන්දියාප්පයි පොල් සම්බෝලයි කිරි හොදි බත් පරාට ඒවා තමයි. ඉතින් අපි ඉන්දියාප්පයි පරාටයි තමයි කන්න ගත්තේ. ඇත්තටම ගොඩක් රසට තිබ්බා. මම නම් ඒ වෙලෙත් කනකොට රසයි ගියේ තමයි කෑවේ. ඒ තරම් රසට තිබ්බා. අර සමහර කඩ මෙහෙ තියෙනවා සෙට් වෙන්නේ නැහැ කෑම. ඉතින් දෙයියන්ගේ පිටින් අපිට පළවෙනි පාර මුදේට කන්න හොඳ කඩයක් හම්බුණා. ඇත්තටම අපි ඒ කඩෙන්ම තමයි කෑවේ. ඒ කඩේ ගැන විස්තරත් මම වීඩියෝ එක අන්තිමට අනිවාර්යයෙන්ම දානවා ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ සිරිපාද යන්න ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ කඩෙන් කන්න. මාර පිරිසිදුයි මාර රහයි කෑම. මම වීඩියෝ එකේ අන්තිමට ඒ ගැන විස්තර අනිවාර්යයෙන්ම දාන්නම්. ඉතින් ගොඩක් රසට තිබ්බා. ඉතින් දැන් අපි කාලා ඊට පස්සේ පොඩ්ඩක් ගිහිල්ලා වොෂ් එකක් දාලා විවේක ගන්න තමයි ඉතින් හිතාගෙන ඉන්නේ. ඉතින් ගොඩක් බඩ පිරෙන්න කෑවා. ඉතින් සමහර කඩවල සෙට් නැති වුණාම කන්නේ නැහැ ඇත්තටම මම වැඩිය. නමුත් මේ කඩෙන් නම් මම ගොඩක් බඩ පිරෙන්නත් කෑවා.
ගොඩක් රසට තිබ්බ කැම ටික ඉතින්. එහෙනම් චුට්ටක් නිදාගෙන ඉඳලා වොෂ් එකක් දාලා නිදාගෙන ඉඳලා හම්බෙමු. ඉතින් guys ටිකක් නිදාගත්තා නිදාගෙන චුට්ටක් මහන්සි ඇත්තටම අපි රෑනේ ආවේ රෑ ආපු දෙන්න චුට්ටක් නිදික්ම ඉඳලා චුට්ටක් මහන්සි ඊට පස්සේ ආපු ගමන් වොෂ් එකක් දාලා චුට්ටක් නිදාගත්ත චුට්ටක් තමයි නිදාගන්න කියලා හිතුවා හැබැයි ටිකක් වැඩිපුර නිින්ද ගියා. දැන් මේ දවල්ට කන්න තමයි හදන්නේ. දැන් වෙලාව දවල් 2:00 විතර වගේ ඇති. ඉතින් දැන් දවල්ට කාලා පොඩක් වටපිටාව බලන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් තාම නම් ඉන්නේ හොටල් එකේ. එහෙනම් යමු එළියට කාලා පොඩක් ඇවිදලා එමු. ඉතින් ගයිස් මහන්සියටත් එක්ක හොඳටම නිින්ද ගියා. පැය 2-3ක් අපි එක දිගට නිදාගත්තා. අර උදේට කාලා නිදාගත්තට පස්සේ දැන් තමයි හැරුණේ දවල් 2:00 විතර වගේ හැරුණේ. ඉතින් එතකොට දවල් කෑම් වෙලාවත් ඉතින් ලං වෙලා තිබුණේ. ඉතින් අපි හිතුවා දවල්ට කාලම එළිය ඇවිදින්න යනවා කියලා. ඉතින් නාන්න තැනකුත් තියෙනවා. බලමු මෙතනටත් යන්න හිතාගෙන ඉන්නවා. මුලින්ම කාලා ඉමු. ඉතින් guys අපි මේ දවල්ට කන්න තමයි හදන්නේ. ඉතින් අපි vegetarian තමයි මේ දවස්වල කන්නේ. මොකද අපි සිරිපා කරුණා කරන්න ඕන හින්දා දවස් 7ක් පේ වෙලා තමයි මේ පාර සිරිපා කරුණා කරන්නේ. මස් මාළු උඹලකට කෑල්ලක්වත් අපි කෑවේ නැහැ. ඉතින් අද දවල්ට අපිට කන්න තියෙන්නේ මෙහි අර තෙල් දාලා තිබුණා, ගෝවා කොළ මැල්ලුම් තිබුණා. ගෝවා කොළ නෙමෙයිනේ, ගෝවා මැල්ලුම් තිබුණා. ගෝවා ගෙඩි වලින් මැල්ලුම් තියෙන. ඒ මැල්ලුම් තිබ්බ පරිප්පු රතු වල තව අමුතු කෑමක් තිබ්බ guys. මාළු මිරිසුයි අන්නාසි වල. හැබැයි ගොඩක් රසට තිබ්බා. බඩ පිරෙන්න කන්න පුළුවන්. ඒ කෑමක ඉතින් පට්ට රසයි ඉතින්. අවුලක් නැහැ. ෂේප් එකේ කෑවා. ඉතින් guys කාලා ඔක්කොම ඉවර වෙලා අපි මේ දැන් යන්න හදන්නේ. අර නාන්න තැනක් තියෙනවා අන්න එතනට. ඉතින් මමත් මෙතනට ගිහින් තිබුණේ නැහැ මීට කලින් සිරිපාදේ ආවට. මේ ෆස්ට් ටයිම් තමයි යන්නේ. බලමු මම ඔයගලන්ට පෙන්නන්න. ඉතින් ඒ යන අතරතුර ඉතින් අපිට දකින්න හම්බුණා පසුගිය දවස්වල තිබ්බ කාලගුණේ තත්ත්වෙත් එක්ක නායම් ගොඩාක් සිද්ධ වෙලා තිබුණා. ඉතින් සිරිපාද අඩවියෙත් මේ විදිහට ගොඩාක් කඳු නාය ගිහින් තිබුණා. ඉතින් මේ විදියට පස් කඳු ගොඩාක් කඩාගෙන වැටලා තිබ්බා. ඇත්තටම එතන ඒක මේ වීඩියෝ එකට පේනවට වඩා හරිම බයයි මට නම් බලන්න. ඒ කියන්නේ ඒ තරම් ලොකු කන්දක් තමයි පල්ලෙහාට කඩාගෙන ඇවිල්ලා මේ ගෙවල් ඔක්කොම යට කරගෙන ගිහින් තිබිලා තියෙන්නේ. ඉතින් තාමත් ඒවස් කරලා නැහැ. ඒවයි තාම එහෙම විදියට තමයි තියෙන්නේ. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් ඉස්සරහට ඒ කන්ද කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ පේන කන්ද තමයි උඩ ඉඳලම පල්ලෙහාට කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පහළ ගෙවල් තිබිලා තියෙනවා. ඒ කොහොම යට වෙලා තිනවා. තාම ඒව සුද්ධ කළා මුකුත් නැහැ. ඉතින් මෙතන කලින් මේ විදිහට කොන්ක්‍රීට් පාර තමයි තිබිලා තියෙන්නේ. නමුත් දැන් ආයෙ ගිහින් හින්දා ඒ පාර ඔක්කොම කඩාගෙන පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනින් තමයි අර නාන්න යන්න තියෙන තැනට යන්න තියෙන්නේ. ඉතින් ඒ තැනත් අවුලක් නැහැ. හැබැයි අර පොඩ්ඩක් මේ දවස්වල පෑවිල්ල හින්දා මෙහෙට එහෙම ලොකු රස්නයක් නැහැ. නමුත් වතුර චුට්ටක් සීතගඟුලේ අඩු වෙලා තියෙනවා. ඉතින් අර බැහැලා නාන්න බෑ ලොකුවට. නමුත් ෂේප් එකේ නා ගන්න පුළුවන්. ඉතින් අපි එහෙම මේ අර බැහැලා පීනන්නේ එහෙම ඉතින් කොහොමත් අපි එහෙම නාන්නේ නැහනේ. අපි නෝමල් ඉතින් ඔය නියම් බැහැලා ඉන්න එකට ඒකට හොඳ අර පීනන්න තරම් නම් වතුර නෑ. ඉතින් මෙතන ෂේප් එකේ ඉතින් නා ගන්න පුළුවන්. අපි නාලා පොඩක් වෙලා ඉඳලා ඉතින් ෆොටෝස් ටිකකුත් ගහගෙන ඉතින් අපි ආයෙත් රූම් එකට ගියා. ඉතින් රූම් එකට යන්න කලින් මේ අපිට හම්බුණා බලු යාළුවෙක්. එයා අර නායි ගියපු තැන ඉඳන්ම අපිත් එක්ක මෙතනට වෙනකන් ආවා. ඉතින් එයා බඩගින්නේ වෙන්නේ තින්නේ නැති. ඉතින් අපේ අම්මයාට බිස්කට් දුන්නා කන්න. ඉතින් අපි පස්සේ ආවා බැලුවා එයා හිටියේ නෑ එතන. ඉතින් අපි රූම් එකට එනකොට ඉතින් එයා හිටියේ නෑ. එයා යන්නේ නැති උඩහට. ඉතින් අපි නාලා කරලා ඉතින් ආවා ඉතින් හොටල් එකට ආයේ. ඉතින්
එදා රෑ වෙනකොට ගොඩක් නඩාව නල්ලතන්නිය වලට සිරිපා කරුණා කරන්න. ඔයාලට මේ පේන පාකින් එක පිරෙන්නම තිබුණේ බසුයි වෑනුයි විතරයි. මේ හැමෝම රෑට සිරිපා කරුණා කරලා ඉරසේවයත් බලලා නැවත උදේට පහලට කරුණා කරන්න යන කට්ටිය. ඉතින් ගොඩක් අය රෑට තමයි සිරිපා කරුණා කරන්නේ ඉරසේවය බලන්න ඕන නිසාම. ඉතින් අපිත් රූම් එකෙන් පල්ලයට ආව රෑට කාලා එහෙම යන්න ඕනේ හින්දා. ඉතින් ඊට කලින් මට ජැකට් එකක් ගන්නත් උවමනාවක් තිබුණා. ඉතින් මම සිරිපාදෙන්ම ගමු කියලා හිතාගෙන තමයි ආවේ. ඉතින් ජැකට් එකක්. ඉතින් ජැකට් එකකුත් අරගෙන රෑට කාලා අපි ඉක්මනට රූම් එකට යන්න ඕනේ. මොකද අපිත් පාන්දරම සිරිපා කරුණා කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ කඩෙන් තමයි අපි ජැකට් ගත්තේ. මටයි මල්ලෙටයි අම්මට ජැකට් 3ක් ගන්න උවමනාවක් තිබුණා. ඉතින් මේ කඩේත් ජැකට් ගොඩක් ප්‍රමාණයක් තිබ්බ අපිට තෝරලා ගන්න පුළුවන්. අනික සාධාරණ ගණන් වලට තමයි මේගොල්ලෝ ජැකට් විකුණන්නේත්. එහෙම ලොකු බරපතල ගණන් නැහැ. ඉතින් සමහර කට්ටිය ගාව එන ගණන්. නමුත් මේගොල්ලෝ හරිම සාධාරණ මිල ගණන් වලට ජැකට් විකුණනවා. ඉතින් ඕගොල්ලොත් නල්ලතන්නියෙන් ජැකට් ගන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් මේ කඩේට යන්න. ගොඩක් ලාභයි මෙතන ජැකට්. මම ඔයාලන්ට පෙන්නන්නම්. ඉතින් මම මේ ජැකට් පෙන්නන ගමන් මේවල ගණන් තමයි කියන්නේ. නමුත් මට ඒ වොයිස් එක දාන්න විදියක් නැහැ. පිටිපස්සේ කඩේ සින්දුවක් යනවා. මට කොපිරයිට් වදින හින්දා මම ඒක මියුට් කරලා තියෙන්නේ. මම මේ කියන්නේ මං ගත්තු ජැකට් එක 1400ක් වුණා. අපේ මල්ලි ගත්තු ජැකට් එක 1500ක් වුණා. අපේ අම්මා ජැකට් එකක් ගත්තා ඒක රුපියල් 1000ක් වුණේ. ඇත්තටම ගොඩක් ලාභයි. ඉතින් ඔයගොල්ලෝ නල්ලතනිය ජැකට් ගන්න හිතන් ඉන්නවා නම් මේ කඩේට යන්න. මේ කඩේ තියෙන්නේ නල්ලතනි පාකින් එකේ ඉස්සරහමයි. ඔයගොල්ලන්ට හොයාගන්න හරිම පහසුයි. ඉතින් මම ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් දානවා. මම ජැකට් ගන්න වෙලාවේ අපේ හස්බන්ඩ් කරලා තියෙන වැඩක්. ඇත්තටම මම මේ වීඩියෝ එක දැක්කේ මම දැන් මේ vlog එක එඩිට් කරනකොට මට හිතුණා මේකත් එකතු කරන්න ඕනේ කියලා. එයාගේ පිස්සු වැඩක් ගැන. ඉතින් ඇත්තටම මට හිනක් ගියා මේක දකිනකොට. ඉතින් ඔයගොල්ලෝ බලන්නකෝ ගයි. ඉතින් අපි ජැකට් ඒවත් ඔක්කොම අරගෙන ඊට පස්සේ රෑට කන්න ආවා. ඉතින් වෙජිටේරියන් රයිස් එකක් තමයි අපි අද රෑට කන්නේ. ඒ කඩේ කෑමත් ඉතින් මං හරි රහයි. මේක අර අපි උදේ කාපු කඩේ නෙමෙයි. මේක වෙන කඩයක්. ඉතින් එකම කඩෙන් කන්න බැරි හින්දා දැක වෙන අද රෑට වෙන කඩයකින් try කරන්න ඕනේ කියලා තමයි මේකට ආවේ. අවුලක් නැහැ. ෂේප් මේ කෑම එකත් කන්න පුළුවන්. මෙහෙමයි එකක් කියන්නනේ මේ කිසිම කෑම එකක රසකාරක නැහැ. දැන් අපි මේ කොළඹ කනවා වගේ රසකාරක පිරිච්ච රයිස් එකක් හරි රහයි කියලා අපි කනවනේ. දැන් මේකේ ඒ රහ එන්නේ නැහැ. නමුත් කන්න පුළුවන් රහයි රසකාරක නැහැ. ඉතින් දැන් කෑම කාලා රෑට ඊට පස්සේ අපි රූම් එකට යනවා. මොකද දැන් හෙට උදේම සිරිපා කරුණා කරන්න ඕනේ. ඉතින් නල්ලතන්නියට අද ආපු දවසේ ඉඳන්ම ওই විදිහට තමයි අපේ දවස් අද ගෙවුනේ. ඉතින් හෙට අපි සිරිපා කරුණා කරනවා සමන් දෙයියන්ගේ පිහිටෙන් බුදුන්ගේ කරුණාවෙන්. ඉතින් ඒ vlog එකත් මම වෙනම තමයි ගේන්න ඇත්තටම හිතාගෙන හිටියේ. නමුත් මට හිතුණා කමක් නැහැ වීඩියෝ ඔක්කොම එකට අරගෙන එනවා කියලා. ඉතින් ටිකක් දිග වීඩියෝ එකක් වුණත් ඉතින් ඕගොල්ලෝ ආසාවෙන් බලයි කියලා මම හිතනවා. මොකද සිරිපාද vlog එකක් හින්දා. එහෙනම් අපි හෙට උදේ සිරිපා කරුණා කරනකොට හම්බෙමු. මේ බලන්නකෝ ගයිස් උදේම නැගිටලා බැල්කනියට එනකොට රිලව් සෙට් එකක් අපිව ආක්‍රමණය කරලා තිබ්බ. හෙන්න සෙට් එකක් ඇවිල්ලා හිටියා. ඇත්තටම මම නම් බයත් වුණා. පස්සේ ඒගොල්ලෝ නම් ගියා. ඉතින් ඔන්න ලෑස්ති වෙලා දැන් සිරිපා කරුණා කරන්න තමයි හදන්නේ. ඉතින් දැන් රූම් එකෙන් පහලට ගිහිල්ලා උදේට කාලම අපි සිරිපා කරුණා කරන්න හදනවා. ඉතින් වෙජිටබල් රෝල්ස් තමයි ගත්තේ. ඉතින් ගොඩක් කන්නත් බෑ. රෝල්ස් එකක් වගේ තමයි කන්න පුළුවන් ඇත්තටම. ගොඩක් බඩ පිරෙන්න කාලා නගින්න අමාරුයි ඇත්තටම. ඒ හින්දා රෝල්ස් එකක් තමයි මම ඒ වෙලේ ගත්තේ. ඉතින් අනිත් කට්ටියත් ඒ වගේ තමයි කෑවේ. ඉතින් මේක කාලා අපි සිරිපා කරුණා කරමු. ඉතින් අපි තුරුණුවන්ගේ සරණෙන් සමන්දේ හාමුදුරන්ගේ පිහිටෙන් සිරිපා කරුණා කරන්න මේ විදිහට ආරම්භ කරා. ඉතින් පහළ සමන්දේ වලිත් පඳුරු දාලා ආශිර්වාද අරගෙන අපි දැන් මේ සිරිපා කරුණා කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ ඉස්සරහට යනකොට තව දේවාල කීපයක්ම හම්බ වෙනවා. ඒ තැන් වලිනුත් ආශිර්වාද අරගෙන
දෙයියන්ගේ පීටෙන් අපි සිරිපා කරුණා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මෙතන ෆොටෝ ගහන ගොඩක් සෙනගෙටිට අපිට ෆොටෝ එකක් ගහන්න උවමනාවක් තිබුණා. ඉතින් අපිත් කට්ටිය චුට්ටක් එහාට යනකම් එතන ඉඳලා ඊට පස්සේ මේ විදියට වීඩියෝ ක්ලිප් එකක් තමයි මම දාගත්තේ. පස්සේ මට ඒක මේ එඩිට් කරලා හදාගන්න පුළුවන් නිසා ගොඩක් සෙනගෙ හිටියා මෙතන ෆොටෝ ගන්න. ඉතින් ආසාවක් තමයි ඉතින් නේද සිරිපා දෙනවා කියන එක ගොඩක් මිනිස්සුන්ගේ ආසාවක් සහ ඇත්තටම මම විශ්වාස කරන දෙයක් සිරිපාදේ එන්න යම් තාක් දුරට පිනක් හරි තියෙන්න ඕනේ බෞද්ධයෙක් හැටියට අනිවාර්යයෙන්ම ජීවිතේ එකපාරක් හරි මෙතනට එන්න ඕනේ කියලා මම නම් විශ්වාස කරනවා. මම දන්නේ නැහැ අනිත් අයගේ මත කොහොමද කියලා. මගේ මතය ගැන තමයි මම කියන්නේ. කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරත් අනිවාර්යයෙන්ම බෞද්ධයෙක් නම් මේ තැනට එන්න කවදාවත් අමතක කරන්න එපා. ඉතින් දැනටමත් ගොඩාක් වාර ගණනක් ආපු කට්ටියත් ඇති. එහෙම නැත්නම් එන්න ආසාවෙන් ඉන්න කට්ටියත් ඇති. ඉතින් අනිවාර්යයෙන්ම එන්න සුන්දර ගමනක්. ඉතින් අපි ගොඩක් ලොකු මහන්සියක් දරාගෙන මේ කන්ද තරණය කළ ශ්‍රී පාදය නමස්කාර කරනවා කියන්නේ මාර ලොකු පිනක් මට නම් ඇත්තටම. ඉතින් ඕන දන්නේම නැතුව කතාවෙන් කතාව සමහන් සහන කලාපය ගාවටත් ආව. හැම අවුරුද්දෙම මේගොල්ලෝ මේ සේවාව කරනවා ජනතාව වෙනුවෙන්. මේ අඩවියට ඇවිල්ලා මේ වගේ නොමිලේ සේවාව පවත්වන ගැත්තට මේගොල්ලෝ කරන ගොඩක් ලොකු පිනක්. වෙන දවස් වලට නම් ඒගොල්ලෝ සමහන් එකක් දුන්නා. අද අපි යනකොට නම් අපිට හම්බුනේ නෑ. සමහර වෙලට දවල් වෙලා දෙනවා ඇති. අපි දෙන්න කරුණා කරන නිසා. ඒ වගේම මේගොල්ලෝ පොඩි මසාජ් තෙරපි එකකුත් දෙනවා. ඉතින් කරුණා කරලා නැගලා එන කට්ටියට ෆ්‍රී තමයි මසාජ් එක කරන්නේ. බාම් එකක් විතරයි අපි සුළු මුදලක් දීලා ගන්න ඕනේ. ඒ වගේම මේ වගේ ෆෝන් charge කරන තැනකුත් ඒගොල්ලෝ හදලා තියෙන ජනතාවට. ඉතින් ගොඩක් අය කරුණා කරනවානේ දවසින් දෙකකින්. එතකොට ඒගොල්ලන්ගේ ෆෝන් බැටරිස් නැති වුණාම ඉතින් ඒකත් ලොකු පිනක්. ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් කරන එක. ඉතින් අපි උඩට හිමියට කරුණා කරගෙන යන ගමන් තමයි ඉන්නේ. මේ ලස්සන වීඩියෝ එක මම ගත්තා වටේ පරිසරයේ පේන හැටි ඔයගොල්ලන්ට කොහොමද කියලා. ඉතින් හරිම සුන්දරයි. ඒ වගේම තමයි ඉතින් තව නායක ගියපු තැන් එහෙමත් සිරිපද අඩවිය මම දැක්කා. ඈතට අර මම පෙන්නුවා වගේම තනින් තන ගොඩක් කඳු වැටි නායක ගිහින් තිබුණා. ඉතින් කාලගුණයේ තත්වෙත් එක්ක ඉතින් මේ පේනා වගේ පස් කඳු එහෙම පල්ලෙහාට ඇවිල්ලා තිබුණා. ඉතින් ඔන්න අපි මකර තොරණ ගාවටත් ආවා. ඉතින් මේ ටික කොහොමත් අපි ටට්ටක් ගාලා කරුණා කරනවා. මොකද මේ පටන් ගත්තා විතරයි. ඉතින් ලොකුවට ඇඟට මේ මහන්සියක් එහෙම දැනෙන්නේ නැහැනේ. ඉතින් මකර තොරණ ගාවෙන් තමයි සිරිපා කරුණාව හරියටම ආරම්භ වෙන්නේ. මෙතන ඉඳන් තමයි අර වැටවල් ගහලා එහෙම පඩිපෙල් එක්ක අපිට පාර තියෙන්නේ. ඉතින් හරිම මේ සුන්දර ගමනක්. ඉතින් මාත් එක දිගටම ඉන්න. ඉතින් සිරිපා කරුණා කරපු අය දන්නවා මේ ගමනේ කොච්චර ලස්සන සුන්දර අත්දැකීම් තියෙනවද කියලා. ඉතින් දැන් ඉතින් වාර ඉවර වෙන්නත් තව සති කිහිපයයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ යන්න හිතාගෙන ඉන්නවත් ඇති. ඉතින් අනිවාර්යයෙන්ම යන්න කරුණා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් දැන් මේ විදියට අපි හරියටම සිරිපා කරුණාව ආරම්භ කරා. ඉතින් මේ විදියට දෙපැත්තේ වැටවල් ගහලා පඩිපෙල් තමයි දැන් මෙතනින් ඉස්සරහට තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ පේනවා වගේ ඉතින් දැන් ඊයේ රෑ නගපු කට්ටිය සෙනසුරාදා රෑ නගපු කට්ටිය දැන් ඉරිදා උදේ බහිනවා. දැන් අපි ඉරිදානේ මේ කරුණා කරන්නේ. ඉතින් ඒගොල්ලෝ හිරසේවය බහලා පල්ලෙහාට බහින ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් දවල්ට අපිත් එක්කත් කරුණා කරන කට්ටිය ගොඩාක් හිටියා. ඉතින් මේ සීත ගඟුල මෙතන ගොඩක් අය චාරිත්‍ර කරන්නේ නැහැ. තව උඩට යන්න සීත ගඟුලක් තියෙනවා. එතනින් තමයි ගොඩක් අය අර කෝඩු චාරිත්‍ර කරන්නේ. ඉතින් මම මේ විදිහට ඉතින් යන ගමන් ඉන්නේ තාම නම් ඉතින් ලොකුවට ඇඟට මහන්සියක් දැනුන්නේ නැහැ. ඉතින් ඉස්සරහට නම් මහන්සි දැනෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් අපිට ඒක කියන්න බෑ. නමුත් මේ ගමන යනකොට අනිවාර්යෙන් කට වරද්ද ගන්න එපා. දැන් මම මේ ඇවිල්ලානේ මේක කියන්නේ වොයිස් කරනකොට. ඉතින් ගමන යනකොට කට වරද්ද ගන්න එපා. මහන්සි සීතලයි යන්න බෑ කියලා එහෙම යන්න හොඳ නෑ. ඉතින් පුළුවන් කියලා සිරිපා කරුණා කරන්න පටන් ගන්න. දෙයියන්ගේ පිටින් ඔයගලන්ට කරුණා කරලා නැවත පහලට එන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපිට මාම කෙනෙක් හම්බුණා උඩ ඉඳන් පල්ලෙහාට කරුණා කරගෙන එනකොට එයා අපිට මුරුක්කු දුන්නා. ඉතින් ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. සමහරව අග්ගල බෙදනවා. අර කිරි කෝඩුව ආවට පස්සේ ඒගොල්ලෝ උඩට නැගලා පල්ලෙහාට බහිනකොට නගින අයට අග්ගල දෙනවා. ඒ කාල චාරිත්‍රයෙන් දැන් චුට්ටක් දකින්න අඩුයි සිරිපාදේ.
ඉතින් මේ අවුරුද්දෙත් 48 වන වරටත් සිරිපා සත්කාරය සිද්ධාලෙප වලින් පවත්වලා තිබුණා. ඒගොල්ලොත් ලොකු පිනක් කරනවා. ඇත්තටම ඒගොල්ලෝ සිරිපා කරුණා කරන කට්ටියට, පහලට කරුණා කරන කට්ටියට මේ විදිහට සිද්ධාලෙප ටිකක් නල්ලට ගාලා පොඩි මසාජ් එකක් දානවා. ඇත්තටම මට නම් ඒ වල පොඩ හෙම්පිස්සාවක් තිබ්බේ. මට නම් මාර සහනයක් වුණා ඒක. ඇත්තටම ගොඩක් ලොකු පිනක් මේගොල්ලොත් කරනවා. ඉතින් ඒ වගේ ගොඩක් ආයතන වලින් සිරිපා අඩවිය මේ විදියට නොමිලේ සේවාව පවත්වන්න තැන් අරගෙන තියෙනවා. ඉතින් ඒක ලොකු පිනක් ඇත්තටම. ඉතින් ටිකෙන් ටික අපි ඉහළටම ගොඩාක් කරුණා කරා. දැන් නම් ටිකක් දවල් වෙලා. ඉතින් අපි කලින් කරුණා කරනකොට මෙතන මේ බුදු පිළිම වහන්සේලා හදන ගමන් තමා හිටේවට ආධාර එහෙමත් ගත්ත මිනිස්සුන්ගෙන්. දැන් නම් යනකොට භාගයක් දුරට වැඩ කටයුතු ඉවර කරලා තිබුණේ. නමුත් අර වන්දනාමාන කරන තත්ත්වයට නම් තාම හදලා ඉවර නෑ මම හිතන්නේ. ඉතින් හැබැයි ගොඩාක් දුරට වැඩ කටයුතු ඉවර කරලා තමයි තිබුණේ මෙතන. ඉතින් දැන් නම් ඇත්තටම චුට්ටක් මහන්සියක් දැනුණා. මොකද දැන් අපි ගොඩක් උඩට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පොඩි සීතලකුත් දැන් ඇඟට දැනෙනවා. මේ අර කාලගුණේ එහෙම අර පල්ලෙහා චුට්ටක් අවු එහෙම තිබ්බට දැන් ටික ටික උඩට එන්න මීදුමත් එක්ක සීතල තමයි ඇඟට දැනෙන්නේ. මේ ඉතින් දැන් මහන්සි දැනෙනකොට පොඩ්ඩක් නතර වෙලා එහෙම මහන්සි අරලා තමයි දැන් ඉතින් ඉහළට කරුණා කරන්නේ. ඉතින් මෙතනින් එහාට එහෙම තමයි. ඉතින් ඔන්න සීත ගඟුල ගාවටමත් ආවා අපි. මෙතන තමයි ගොඩක් කෝඩු චාරිත්‍ර කරන්නේ. ඉතින් කෝඩු වෙන හැමෝම මෙතනට ඇවිල්ලා නාලා දෙහි හැම ඔලුවට ගාලා ඒගොල්ලෝ පඳුරු ගැට ගහගෙන මෙතන සමන් දේවාලේ තියෙනවා. එතනට බාර වෙලා තමයි ඉහළට කරුණා කරන්නේ. ඉතින් මමත් සීත කඟුලට බහැලා අතපය ටිකක් හොදගෙන ආයෙ ඉහළට කරුණා කරන්න පටන් ගත්තා. ඉතින් මෙතන ඉඳන් ටිකක් උස්ස පඩිපෙල් තියෙන්නේ. ඉතින් එක දිගට නගිනවා පඩි 20-30ක් විතර. ඊට පස්සේ පොඩ්ඩක් ආයෙ හති අරිනවා. බලන්නකො මං එහෙම තමයි ඉතින් කරුණා කරන්නේ. ඉතින් හැම වාරෙම ඉතින් අර හිතේ ශ්‍රද්ධාවත් එක්ක අනේ මට පුළුවන් කියලා මේක කරොත් අනිවාර්යෙන්ම අපිට දෙයියන්ගේ පිහිටෙන් සමන් දෙයියන්ගේ පිහිටෙන් අපිට ඉහළටම කරුණා කරන්න පුළුවන්. පේරවනේ මං ඔන්න පට්ටි ගන්න නැගලා හති අරිනවා. ඊට පස්සේ ඔන්න ආයෙ කරුණා කරනවා. ඉතින් මෙහෙම කරුණා කරගෙන යනකොට අනේ ඉතින් අපි මේ මොකද කරන්නේ කියලා මට හිතුණා. මොකද වයසක ආච්චිලා සීයලා කරුණා කරනවා. ඒගොල්ලෝ අපිටත් වඩා ගොඩාක් වයසින් වැඩිමල් වුණත් ඒගොල්ලෝ දෙයියන්ගේ පිහිටෙන් කරුණා කරනවා. මේ බලන්නකො මේ ආච්චි අම්මා අම්බෝ ගොඩක් වයසයි. ඉතින් අනේ සමන් දෙයියන්ගේ පිහිටයි කරුණාවයි. ඉතින් මේ ආච්චි අම්මා පහලට කරුණා කරන ගමන් තමා හිටියේ. ඉතින් ඇත්තටම හරි සතුටුයි මෙහෙම දකින්නකොට. ඉතින් අපි ගැන මොකට කතා කරනවද මේවා දකින්නකොට ඇත්තටම. ඉතින් මේ කෝපි එකක් බොන්න තමයි දැන් නම් මේ හදන්නේ. ටිකක් දැන් සීතලයි උඩටම ඇවිල්ලා තියෙන්නේ අපි භාගයක්ම. ඉතින් සීතලටයි මහන්සියටයි එක්ක ඉතින් කෝපි එකක් බොන්න තමයි ආවේ. මේ කඩේ මල්ලිලා දෙන්නෙක් හිටියා. ඒ ගැන මම වීඩියෝ එකේ අන්තිමට කියන්නයි දෙනව පෙන්නන්නම්. දැන් නයි දෙන්න බිසි හින්දා ඒ දෙන්නව ඇත්තටම වීඩියෝ කරගන්න බැරි වුණා මට. රැයට ආය පහලට කරුණා කරද්දි මම වීඩියෝ එකක් ගත්තා. මම ඒක ඔයගලන්ට වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. ඉතින් ගොඩක් හොඳ දෙන්නෙක් අර කෝපියක උනත් ගොඩක් ගණන් නෑ. ඉතින් අර උඩ කිව්වම ගොඩක් ගණන් එකෑම. හැබැයි මේගොල්ලන්ගේ මේ කෝපියක රුපියල් 150ක් වුණා. හැබැයි 150ට ඒ කෝපියක හරි සාධාරණ විදියට ඒගොල්ලෝ දීලා තිබ්බා. දැන් උඩ උනම මම දැකලා තියෙන දෙයක් උණු වතුර එහෙම ගොඩක් රත් කරන්නේ. අර තේ එහෙම පා වෙනවා උඩ මණ්ඩි. නමුත් මේ කෝපියක හරි රසට තිබ්බා. ගොඩක් උණුවට රසනට තිබ්බා. පට්ට කෝපියකේ වෙලාවේ හැටියට මහන්සියට ඉතින් ඉතින් ඔන්න දැන් ඉන්නේ ඉන්දිකටු පහන ගාව. ඉතින් කෝඩු අයගේ ඊළඟ චාරිත්‍රය සිද්ධ කරන්නේ මෙතන කෝඩු කඩන එක. ඉතින් එදා දවසේ පුංචි පැටවු දෙන්නෙකුත් ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ කෝඩු පුංචි වයසේම සිරිපා කරුණා කරන්න ඒගොල්ලෝ වාසනාවන්ත වෙලා තියෙනවා ඇත්තටම.
ඉතින් ඒගොල්ලෝ කිරි කෝඩු විදියට තමයි මේ පාර සිරිපා කරුණා කරලා තියෙන්නේ. ඉතින් මම කෝඩු කැඩුවේ නම් දඬු කෝඩු විදියට. එක එක වයස් තියෙනවා. ඒ වයස් අනුව තමයි කෝඩු නම් කරන්නේ. ඉතින් කිරි කෝඩු පුංචි කාලේ අවුරුදු 18 විතර පස්සේ දඬු කෝඩු, මහ කෝඩු ඒ වගේ විවිධ නම් වලින් ආමන්ත්‍රණය කරනවා. ඉතින් අර සමහර කට්ටිය වයසට යනකම්ම සමහර අය සිරිපා කරුණා කරලානේ. අපි දැකලත් තියෙනවා ගොඩාක් වයසට ගිහලා සිරිපා කරුණා කරන ඒගොල්ලෝ කෝඩු. ඒගොල්ලෝ ඒ කියන්නේ ඇවිල්ලාම නෑ. ඉතින් මට වාසනාව තිබ්බා මගේ මහත්තයාත් එක්ක සිරිපා කරුණා කරන්න මේ පාර 4 වෙනි පාර. ඉතින් පුංචි පැටවු දෙන්නගේ වීඩියෝකුත් මම ගත්තා. ඒගොල්ලෝ කෝඩු කඩන හැටි ඉදි කටු පහන ගාව. බලන්නකෝ හරිම ලස්සන චූටි පැටවු දෙන්නේ. මෙච්චර වෙලා කරුණා කරේ 60 නල්ලතන්නේ මාර්ගයේ. ඉතින් කරුණා කරන 4 වෙනි පාර මේ පාර සිරිපාදේ. මේ පාර හිතුණා පළවෙනි වතාවට ඉදිකටු පහන ගාවින් බයිපාස් එකක් තියෙනවා රත්නපුරට. රත්නපුර පාරට හැරෙන්න. ගිහින් බලමු මේ අත්දැකීමක් කොහොමද කියලා. අපිට හරියටම පාර කොහොමද තියෙන්නේ කියලා දන්නේ නැහැ. පෙන්නන්න. යමු. මේ පාර නම් පොඩ්ඩක් මේ ගල් තනිතලාවක් වගේ තමයි තියෙන්නේ. මම දන්න විදිහට ගියපු ගමන් මේ වගේම වැටවල් ගහපු පඩිපේ තියෙන තැනකට තමයි මේ බයිපාස් එක සෙට් වෙන්නේ රත්නපුර පැත්තේ. බලමු අපි ගිහිල්ලා. සෙනගත් අඩුයි මේ පැත්තෙන් කරුණා කරනවා. දුරත් බලමු ඉදිකට පහන ගාවින් 60 නල්ලතන්නේ මාර්ගය පැත්තෙන් යනකොට දුර කොහොමද මේ පැත්තෙන් යනකොට දුර කොහොමද කියලා. ඇත්තටම පළවෙනි පාරට තමයි 60 වලින් රත්නපුර පාරට ඇවිල්ලා මේ විදිහට යන්නේ. ඉතින් ඇත්තටම හරිම ලස්සනට තිබ්බා. සමහරට මීටත් වඩා සුන්දර ඇති මේ මීදුමත් එක්ක වටපිටාව ගොඩාක් ලොකුවට බලා ගන්න බැරි වුණා. ඒ වගේම තමයි මේ හරියට චුට්ටක් ඉස්සරහට යනකොට පොඩ්ඩක් වැස්ස වීඩියෝ කරගන්න බැරි වුණා අපිට. අපි චුට්ටක් තෙමීගෙන තමයි රත්නපුර පාරට ගියේ. මේ ඇත්තටම ඔයගලන්ට පේනවා වගේ හරිම මීදුමත් එක්ක හරිම ලස්සනට මේ පාර තිබුණා. ඉතින් 60 වලින් හැරිලා ඒ පාර දිගේ ආවා මේ වගේ තැනකට තමයි පාර සෙට් උනේ රත්නපුරෙන්. වෙනසක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි ඉතින් දුර ප්‍රමාණය ගත්තොත් මට හිතෙනවා 60 වලට වඩා පොඩ්ඩක් ළඟදෝ කියලා. අර හැබැයි වැස්සත් එක්ක අපිට ඇත්තට මේක හිතා ගන්න බෑ. මොකද අපි වැස්සේ හින්දා පැය කමාරක් විතර කඩේක නතර වෙලා හිටියා. ඉතින් රත්නපුර පාරට ඇවිල්ලා අපි එතන කඩයක් තිබුණා. ඒකෙන් උණු රොටිත් එක්ක ලුණු මිරිස් කෑවා. ඒක නම් පට්ට රස ලුණු මිරිස මාර සැරට තිබ්බා මාර රහට තිබ්බා. ඒ රොටියත් අර පොල් රොටි නෙමේ අර ඊස්ට් රොටි එකක් වගේ. ඒක මාර රහයි. ඇත්තටම මේ වෙලේ චුට බඩගින්නේ හිටියා. ඒක නම් පට්ට විදිහට බඩ පිරුණා. ඉතින් මුරුක්කුත් තිබ්බා අපි ගාව ඔක්කොම කලවමේ දාගෙන ඉතින් කෑවා කාලා කෝපිත් බිව්වා. එතන නම් අපි තේ 3-4ක්ම බිව්වා. ඒ තරම් වෙලා අපි එතන හිටියා. ඉතින් වැස්සත් අඩු වුණාට පස්සේ අපි ආයෙත් කරුණා කරන්න පටන් ගත්තා. ඉතින් අපිට රෑ වෙන්න කලින් උඩමළුවට යන්න ඕමනාව තිබ්බා. මොකද වන්දනාමාන කරගෙන අපි ආයෙ පහලට කරුණා කරන්නත් ඕනි. සීතලත් වැඩි වෙනවා රෑ වෙන්න. ඉතින් ඒ හින්දා ඉතින් ගොඩාක් මීදුම තිබ්බ රත්නපුර පැත්තෙන් ඒ දවසේ නම් ගොඩක් චුට්ටක් වැස්සත් එක්ක. ඉතින් අපිට රත්නපුරෙන් කරුණා කරනකොට ලස්සන පැංචියක් හම්බුණා. බලන්නකෝ එයා හරි හුරතල්. ඉතින් එයාත් පළවෙනි පාර තමයි සිරිපා කරුණා කරන්න යන රත්නපුර පැත්තෙම තමයි ඇවිල්ලා තියෙන පහළ ඉඳන්ම. රත්නපුර පැත්තෙන් පඩිපෙල් 12000ක් විතර තියෙනවා. 60 වල නම් පඩිපෙල් 5000 ගණන් තියෙනවා.
ඉතින් ඔන්න බුදුන්ගේ සරණින් අපි රත්නපුර පැත්තෙන් ඇහැල කනුව අවසාන කඩේ ගාවටත් ආවා. ඉතින් මෙතන ඉඳන් බොහොම පුංචි දුරක් තමයි අපිට කරුණා කරන්න තියෙන්නේ ඉහළට. මෙතන ඉඳන් හරිම ළඟයි. රත්නපුර පැත්තෙන් ඊළඟට අපිට හුලං කපොල්ල හම්බ වෙනවා. ඒ හරිය මහා හුලඟ වැඩි ඇත්තටම. ඊට පස්සේ මළුවට කරුණා කරන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් ගොඩක් සතුටුයි මෙතනට ආවට පස්සේ රත්නපුර පැත්තෙන්. අනික අපි දැන් 60 වලින්ම කරුණා කරලා රත්නපුරටත් ඇවිල්ලා රත්නපුරෙන් අවසාන කඩේ ගාවටත් කරුණා කරා කොහොම මට ඇත්තටම ගොඩාක් ලොකු සතුටක් දැනුණා. මළුවේ ගාන්ටාර සද්දෙත් මෙතනට ඇහෙනවා. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් මේවර සිරිපා කරුණා කරා. ඉතින් අපි බුදුන්ගේ සරණයි. මෙතනදී තමයි හුලං කපොල්ල හම්බෙන්නේ. ඇත්තටම මෙතන මාර හුලඟක් මාර මීදුමක් එක පුදුම සීතලක් තිබ්බේ. ඇත්තටම වෙවුලන්න තරම් සීතලක් තිබ්බා. ඉතින් ඔන්න අවසානෙට උඩ මළුව පෙනි මට නම් මාර සතුටයි. මේ ටික නම් මට ඔට්ටෝ නැගෙනවා. උඩ මළුව දැක්කත් මට නිකම්ම යනවා. අර කොච්චර මහන්සිය ගෙවාගෙන ආවත් උඩ මළුව දැක්කොත් එතන ඉඳන් නම් කිසිම මහන්සියක් නැහැ. ටට්ටක් ගාලා උඩ මළුවට යන්න පුළුවන්. ඉතින් සමන්දේ හාමුදුරන්ගේ පිහිටෙන් බුදුන්ගේ කරුණාවෙන් 2026 සිරිපා කරුණා කරා අපි හැමෝම. ඉතින් අපි උඩමළුවට යද්දිම තේවාවන් පටන්ගෙන තිබ්බේ දවසේ. ඉතින් අපිට විනාඩි 20ක් විතර ඉන්න උනා ශ්‍රීපාද පද්මයේ වැඳ නමස්කාරය කරගන්න. ඉතින් විනාඩි 20ක් විතර අපි ඉඳලා ශ්‍රීපාද පත්තුල වැඳ නමස්කාර කරගත්තට පස්සේ මට ලැබුණු සතුට මට නම් කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම ගොඩක් සතුටුයි. බෞද්ධයෙක් විදියට මම මාර ලොකු පිනක් කරලා තියෙනවා. මම මාර ආඩම්බර වෙනවා. මට ශ්‍රීපාද පද්මයේ වැඳ නමස්කාර කරගන්න පුළුවන් වෙච්ච එක. ඉතින් මට ඒ අවස්ථාව ලබා දුන්න මගේ මහත්තයාටත් ගොඩක් පිං අනිවාර්යෙන්ම. ඉතින් ඊට පස්සේ අපි ශ්‍රීපාද පද්මයේ වැඳ නමස්කාරය කරලා මල් පහන් ඔක්කොම පූජා කරලා ගාන්ටාර අපි ආපු වාර ගන්නට ගාන්ටාරේ ගහන්න ඕනේ. ඉතින් ගාන්ටාරයත් ගහලා ඊට පස්සේ පහලට කරුණා කළා රැ වෙන්න කලින්. පහලට කරුණා කරන්න පටන් ගත්තා. අපිට නගින්න නම් චුට්ටක් වෙලාව ගියා. මොකද අපි 60 නල්ල තන්නි වලින් ඇවිල්ලා ඉදිකටු පහනක පැත්තේ රතපුර පැත්තට හැරුණානේ. පොඩි වැස්සකටත් අහු වුණා. ඒ හින්දා පොඩක් උඩමළුවට කරුණා කරන්න චුට්ටක් පරක් වුණා වෙලා ගියා. දැන් අපි එතනත් වැඳ පුදාගෙන මේ පහලට කරුණා කරන ගම. ඉතින් ඔන්න පහලට කරුණා කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් පහලට කරුණා කරද්දී නම් ගොඩාක් වීඩියෝස් ප්‍රමාණයක් ගත්තේ නැහැ. ඒ වෙලේ ඉතින් මහන්සියත් එක්ක ටක් ගාලා පහලට එන්න තමයි උමනාව තිබුණේ. අනික මේ ටිකක් අපි තෙමිලත් හිටියා වැස්සට. ඒ හින්දා ටක් ගාලා ගිහිල්ලා වොෂ් එකක් දාගන්න උමනාව තමයි ඉතින් ඇත්තටම තිබුණේ. සිත මගේ සනසිලා සිත මගේ සනසිලා. ඉතින් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකේ අන්තිමට අර මල්ලිලා දෙන්නව පෙන්නනවා කියවනේ මේ ඉන්නේ ඒ දෙන්න. ඉතින් මේ මල්ලි මෙතන කියන්නේ මේගොල්ලන්ගේ කඩේ අවුරුදු 15ක් විතර මේගොල්ලෝ කරගෙන යනවා. මේගොල්ලන්ගේ අයියලා එහෙම තමයි මුලින්ම පටන්ගෙන තියෙන්නේ. මේ කඩේ තියෙන්නේ සීතගංගුලත් එක්ක තමයි මේ කඩේ මට නම් මතක හැටියට හම්බුනේ. හරියට මට ලොකේෂන් එක කියන්න නම් අමාරුයි. සීතගංගුලත් එක්කම වගේ තමයි සීතගංගුල පටන් ගන්න කලින් මේ කඩේ තියෙනවා මේ පොලිසියත් එක්කම වගේ. ඉතින් ගොඩක් හොඳ මල්ලා දෙන්නෙක්. ඉතින් ඒ දෙන්න මේ ඉන්නේ අනිත් එක්කෙනා. ඉතින් සුපිරි කොල්ලෝ දෙන්නෙක්. ඉතින් අපිට ඒකකුත් බීලා ඉතින් චුට්ටක් වෙලා වාඩි වෙලා ඉඳලා ඉතින් ආයෙ පහලට කරුණා කරා.
ඉතින් ඔන්න සිරිපා කරුණා කරලා මේ අවුරුද්දෙත් ඉතින් ගොඩක් පරිස්සමට කරුණා කරලා පහලට ඇවිල්ලා ඉක්මනට වොෂ් එකකුත් දාගෙන මම මේ උණුවේ තේ එකක් බොන ගමන් තමයි ඉන්නේ. ඉතින් අනිත් කට්ටිය නම් වොෂ් දාලා නිදි. ඉතින් නිදි කියන්නේ ඒගොල්ලෝ අහාන්සි වෙලා ඉන්නවා. මට ඕනේ වුණා උණුවෙන් තේ එකක් බොන ගමන් රැයට සිරිපාති පේන හැටි මේක මේ බැල්කනියට ඇවිල්ලා බලාගෙන තේ එකක් බොන්න. ඉතින් මටත් මාර ආසාවල් තමයි තියෙන්නේ. ඉතින් අනේ මං ආසයි ඉතින් ඇත්තටම ඒ හැංගීමටම මාර ආසයි. ඉතින් මම මේ වගේ නිදහසේ ඉන්න මාර ආස කෙනෙක්. ඉතින් කන්ද දිහා බලාගෙන උණුවෙන් තේ එකක් බොන ගමන් තමයි ඉන්නේ. දැන් චුට්ටක් වෙලා ඉඳලා රැට කාලා ඊට පස්සේ ඉතින් නිදා ගන්නවා. අපි හෙට උදෙන් ඉතින් ආයෙත් කොළඹ එනවා. දුකයි ඉතින් මේ වගේ සීතල පරිසරයක් දාලා එන්න. ඉතින් නමුත් එන්න ඕන. ඉතින් ලබන අවුරුද්දෙත් ඉතින් අපි අනිවාර්යයෙන්ම සිරිපා කරුණා කරන්න එනවා. ඉතින් මේ අවුරුද්දේ තමයි මම ඕගොල්ලොත් එක්ක මේ විදියට මගේ සිරිපා කරුණා කරන වීඩියෝ එක බෙදාගත්තේ. ඉතින් මෙතනින් එහාට දිගටම මම සිරිපා කරුණා කරන හැම vlog එකක්ම ඕගොල්ලන්ට කියනවා වාරෙම වාරේ හැම පාරම. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න මගේ channel එක ඉතින් subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න, comment එකක් දාන්නත් ඉතින් අමතක කරන්න එපා අනිවාර්යයෙන්ම. ඉතින් මම නිතරම කියන්නේ නැති ටිකක් තමයි යෝක. ඉතින් මම දන්නවා ආදරේ නම් කැමති නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම like කරනවා, comment කරනවා කියලා. ඉතින් මාත් එක්ක දැනට ඉන්න පිරිසට මම ගොඩක් ආදරේ. thank you මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඉතින් තේකත් බීලා පොඩ්ඩක් වෙලා මමත් ඇත්තටම හාන්සි වෙලා ඉඳලා රැට කන්න ආවා. මේ නම් රෑ 12ක් පහු වෙලා කන්න එනකොට ඉතින් උණුවෙම රයිස් එකක් තමයි කන්නේ. ඉතින් උදේ ඉඳන් ඇත්තටම අපි වත් මුකුත් කාලා තිබුණේ නැහැ. උදේත් සෝටිස් කෑවේ, ඊට පස්සේ රොටි අනම්මනම් කෝපි තමයි බිව්වේ, බිස්කට් කෑවා, මුරුක්කු කෑවා. ඕවා තමයි කකා හිටියේ. ඉතින් බත් කන්නේ දැන් රැට තමයි. ඉතින් ගොඩක් බඩගින්නෙත් හිටියා. ඉතින් කාලා ඊට පස්සේ ඉතින් රූම් එකට ගිහලා නිදා ගන්න තමයි ඉතින් තියෙන්නේ. ඉතින් මගේ සිරිපා vlog එක ඉතින් මේ විදිහට තමයි ඉවර වෙන්නේ. මම අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉතින් අන්තිමට මම කොළඹ ආපු වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් එකතු කරන්නම්. ගොඩක් ලොකු ප්‍රමාණයක් නෑ, පොඩ්ඩයි ගත්තේ. ඉතින් කාලා ඊට පස්සේ රෑ ඇවිල්ලා නිදාගෙන මේ උදෙන්ම නැගිටලා දැන් කොළඹ එන්න තමයි හදන්නේ. උදෙන්ම ගිහුවට දැන් නම් 11ටත් විතර ඇති. 11ට තමයි රූම් එකෙන් අපිට චෙක් අවුට් වෙන්න තිබ්බේ. ඉතින් එන්න කලින් අමතක කරෙන්නේ නැහැ. ඉතින් දවල්ටම එහෙන් කාලා එන්න ඕනේ කියලා තමයි අපි හිතාගෙන හිටියේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න එපා අයියෝ කනවා ඉවරයක් නැහැ නේ කියලා. මොකෝ කරන්නේ? ඉතින් කන්නත් එපා බඩ පිරෙන්නේ නේද? නැත්තම් ඉතින් කොහොමද මේව කරන්නේ? ඉතින් කාලා ඊට පස්සේ ඉතින් කොළඹ ආවා. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ අපිට මෙච්චර කෑම රසට ගන්න පුළුවන් උනේ ගෝල්ඩ් කැෆේ එකෙන්. ඔයගලන්ටත් යන්න පුළුවන් ඒ කඩේට අනිවාර්යෙන් යන්න. ගොඩක් පිරිසිදුව රසට කෑම දෙනවා. ඉතින් මේ කඩේ තියෙන්නේ පාකින් එක ඉස්සරහමයි නල්ලතන්නිවල. ඉතින් ගොඩක් හොඳ විදියට මේගොල්ලෝ බිස්නස් එක කරනවා. ඉතින් අනිත් කඩ වගේ නෙමෙයි. ඇත්තටම මේ නල්ලතන්නිවල තියෙන මේ ඉන්න මේ කඩේ අයිති එක්කෙනා ගණන් ගන්න එපා guys. මේ වීඩියෝ එක පොඩ්ඩක් slow motion මගේ අතින් වැදිලා තියෙන්නේ. ඉතින් edit කරනකොට තමයි මාත් ඒක දැක්කේ. ඒක ගණන් ගන්න එපා වැඩිය. ඉතින් ගොඩක් හොඳ විදිහට මිත්‍රශීලී විදිහට මෙයා අපිත් එක්ක කතා බහ කරලා ඉතින් අපිට රසට කෑම දුන්නා. සාමාන්‍යයෙන් ඉතින් මම නම් ටිකක් හොඳට කතා බහ කරොත් ඒ කඩෙන් කන්න ඇත්තටම ආසයි. සාමාන්‍යයෙන් ඔරෝගෙන කරගෙන කතා කරොත් මම ඒ කඩෙන් කොහොමත් කන්නේ නැහැ. ඉතින් thank you අපිත් එක්ක ගොඩක් හොඳට කතා කරලා රසට කෑම දුන්නට.
ඉතින් ගයිස් මේ විදිහට තමයි දවස් 3ක මගේ සිරිපාදේ වීඩියෝ එක මම මේ විදිහට ඉවර කරන්නේ. ඉතින් ගොඩක් දිග වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලෝ බැලුවට ගොඩක් thank you. ඉතින් මේ ඉස්සරහට මම මේ වගේ ලස්සන තව වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අනිවාර්යයෙන්ම මාව subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න අමතක කරන්න එපා. අනේ අම්මේ සිරිපා කරුණා කරාට වඩා මට මහන්සියෙන් මේ වීඩියෝ එකට voice කරලා. එහෙනම් ගිහින් එන්න හැමෝටම බුදු සරණයි.